එදා ශක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්නයි පැමිණිලා හිටියේ. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන එහා පැත්තෙන් මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටියා. එදා බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට තණ්හාව ශේකර ගැනීම පිණිසයි දහම් දෙසුවේ. සාදුකාර දෙදී සක්දෙවිඳු අහගෙන හිටියා. එතනින් ධර්ම කතාවෙන් අනතුරු අතුරුදහන් වෙලා ගියා. අපගේ මහා මුගලන් මහරහතන් වහන්සේට හිතුණා මේ ශක්‍ර දේවේන්ද්‍රයා මේ ගැඹුරු බණක් ඇහුවේ ඇත්තටම මේ ශක්‍රයට මේක තේරුණාද දන්නේ නැහැ. මෙයාට මේ බණ තේරුණාද කියලා මම අහන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ගාවෙන් අතුරුදහන් වුණා. වෛජයන්ත ප්‍රාසාදයේ ළඟ පහළ වුණා. වෛජයන්ත ප්‍රාසාදය කියන්නේ ඒ ප්‍රාසාදයේ වහලවල් 1000ක් තියෙනවා. කොත් 1000ක් තියෙනවා. සම්නිකර මැණික් වලින් තියෙන්නේ. ස්වර්ණ රත්තරන්ෙන් කැටයම් කරලා තියෙන්නේ සක්දෙවිඳුගේ මාලිගාව. වෛජයන්ත ප්‍රාසාදයේ විජයොත්පහය සිංහල වචනේ විජයොත්පහය වෛජයන්ත ප්‍රාසාදය. සුරාසුර යුද්ධෙන් ජයගත්ත නිසා සක්දෙවිඳුට මාලිගාව පහළ වුණේ. මුගලන් මහරහතන් වහන්සේ පහළ වෙනකොට සක්දෙවිඳු දිව්‍ය අප්සරාවෝ ටිකත් එක පිරිවරාගෙන ඉන්නවා. මේ දැන් ටිකකට කලින් බණ අහපු කෙනා මේ දිව්‍ය අප්සරාවෝ මැද මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා දැකලා සක්දෙවිඳු ගිහිල්ලා වන්දනා කළා. ස්වාමිනී වඩින්න කියලා. සක්දෙවිඳුනි මම පැමිණි බුදුරජාණන් වහන්සේ ගාම්භීර ධර්මයක් තණ්හාව ඡය කිරීම ගැන වදාළේ. ඔබට ඒක කොහොමද වැටහුනේ? අනේ ස්වාමීනි ඒක මට තේරුණා. අනේ වඩින්නකෝ. මේ මාලිගාව රත්තරන්. බිම තනිකර මැණික්. මේ ආසනේ පළඟු. මේ ආසනේ වෛරොඩි. බොහොම හොඳයි ශක්‍ර දේවේන්ද්‍රේ. ශක්‍ර දේවේන්ද්‍රේ මම ආවේ බුදුරජාණන් වහන්සේ තණ්හාව ඡය කිරීම ගැන ධර්මයක් වදාලා. ඒක ඔබට වැටහුණාද කියලා සාකච්ඡා කරන්නයි. අනේ ස්වාමීනි දහම් කතාවක් සිද්ධ වුණා. මේ වඩින්නකෝ මෙන්න මේ පැත්තෙන් තමයි මේ කාමර වලට පාරවල් තියෙන්නේ. බොහොම හොඳයි සක්දෙවිඳුනි මම පැමිණියේ බුදුරජාණන් වහන්සේ තණ්හාව ඡය කිරීම ගැන දහමක් වදාලා. ඒ දහම ඔබට තේරුණාද දන්නේ නැහැ කියලා. ස්වාමීනි මේ මාලිගාවේ කුළු ගෙවල් 1000ක් තියෙනවා. කොත් 1000ක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ සක්කරයා මේ මාලිගාව ගැන මම කියන්නේ. මම මොහුව සංවේගයටපත් කරන්න ඕන කියලා. එසැනින් මුගලන් මහරහතන් වහන්සේ වෛජයන්ත ප්‍රාසාදයෙන් එළියට ඇවිල්ලා වෛජයන්ත ප්‍රාසාදේ පාදමට මහ පොට ඇඟිල්ලෙන් ගැහුවා. මහා පොට ඇඟිල්ලෙන් තට්ටු කරනකොට මේ වෛජයන්ත ප්‍රාසාදේ කම්පා වුණා. සෙලවෙන්න ගත්තා. තොටිල්ලක් වගේ හිට මෙහෙට සෙලවෙන්න ගත්තා. දිව්‍ය අප්සරාවෝ යටි ගිරියෙන් ගැහුවා. ඒ මාලිගාව ඇස්සේ දිව්‍යාංගනාව කී දෙනෙක් ඉන්නවද? 16 ලක්ෂයක් විතර ඉන්න. අම්මෝ කියනවා. ශක්‍ර දේවේන්ද්‍රයා 16 ලක්ෂයක් දිව්‍යාංගනාව 16 ලක්ෂයක් එක හඳින් යටිගිරියෙන් ගෑ ගහනකොට මුළු දිව්‍ය ලෝකෙම කම්පා වෙලා ගියා. බවලත්තුන්ගේ කෑ ගැහිල්ලක් දන්නවනේ. ලොමු දැහැ ගැන්නුණා. සක්දෙවිඳු මුගලන් මහරහතන් වහන්සේ ළඟ වැඳලා ඇහුවා ස්වාමීනි අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් තමයි ඒක ඔළුවට ආවේ. තණ්හාව ගෙවා දැමීම ගැන දහම අසද්දී ඒ ගැන ප්‍රමාද වූ සක්දෙවිඳුව සංවේගයටපත් කරන්න කුළු ගෙවල් 1000කින් යුතු සක්දෙවිඳුගේ වෛජයන්ත ප්‍රාසාදය මහා පොට ඇඟිල්ලෙන් යම් භික්ෂුවක් සෙලෙව්වාද ඒ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන්